මේ දැන් කරන්නේ දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක කරේ අනූන විභාජනය ගැන ප්‍රශ්නයක් සාකච්ඡා කරා. දෙවෙනි එකේදී මම කියලා දෙන්න යන්නේ කල්ප සහ යුග කොහොමද තත්පරින් මතක් කරන්න කියලා. එතකොට අපි කල්ප ගැන කතා කරද්දී කල්ප 4ක් තියෙනවා. මේ 4 පිළිවෙලට මතක තියාගන්න ඕනේ. පළවෙනි කල්පය කියන්නේ අපි හපුෆ් කියලා මතක තියාගන්න. මොකද්ද? හපුෆ්. HAPF. H කියන්නේ හේඩියන් ඉයෝනය. A කියන්නේ ආකියන් ඉයෝනය. එතකොට P කියන්නේ ප්‍රෝටේරසොයික් ඉයෝනය. F කියන්නේ ෆැනරොසොයික් ඉයෝනය. ඉතින් ඔයාලට මතක තියාගන්න තියෙන්නේ කල්ප කියන්නේ හපුෆ් කියලා විතරයි. එතකොට යුග වෙන්නේ අපි කතා කරන්නේ යුග ගැන කතා කරන්නේ ෆැනරොසොයික් ඉයෝනයේදී විතරයි. එතකොට මේකේ යුග 4ක් තියෙනවා. අපි මතක තියාගන්නේ ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ්. ප්‍රයිවට් ඔයගොල්ලෝ යන්න ඉන්න මොකද්ද පුතේ? ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ්. එතකොට P කියලා කියන්නේ පේලියොසොයික. පේලියොසොයික. M කියන්නේ මීසොසොයික. මීසොසොයික. C කියන්නේ සිනෝසොයික. සිනෝසොයික. ඉතින් මේක මතක තියාගන්න ලේසිනේ. ෆැනරොසොයික් ඉයෝනේ යුග 3ක් තියෙනවා. පේලියොසොයික්, මීසොසොයික්, සිනෝසොයික්. එතකොට ඔයගලන්ට මේක කටපාඩම් කරලා තියාගන්න ඕනේ. තත්පරයෙන් මතකයට ගන්න පුළුවන්. මේක එක්සෑම් එකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් බයෝ කියන්නේ ලේසිම ලේසි සබ්ජෙක්ට් එකක්. ඒ වගේම A+ ගන්නවා කියන්නේ nothing. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න, subscribe කරන්න. බයොලොජි හරි ලේසි.